මට වයස අවුරුදු 35ක්. කෙලිම වයස කියනවනේ. ඔව් තාම කියන්න බැරි තරම් වයසක් මේ තරම. දැන් මගේ අම්මව දැන් කවුරු හරි දන්නවනම් හැමදාම කියන්නේ අම්මෝ අම්මයි කටමයි වට තියෙන්නේ. අම්මගේ ඇස් දෙකමයි අම්මගේ ෆීචර්ස්මයි. මේ දේවල් වලට මම ආදරේ තරිදු. මම මේ මගේ නහය ඇදයි. එතකොට මේ නහය හදන්න මම ආස නැහැ. මගේ අම්මගෙත් නහය ඇදයි. හුඟක් අය කියනවනේ මම ෆේක්. මම 100% ෆේක්ලු. මම හදලාලු බොටොක්ස් ෆිලර්ස් මම දන්නේ නැති දේවල් හුඟක්. මම හදාගත්ත පවුලේ මගේ හස්බන්ඩ් දුව සහ පුතා. මගේ දුවට වයස අවුරුදු 11යි. මගේ හස්බන්ඩ් ගැන කිව්වොත් එයා තමයි යුරෝප් වල ඉන්න එකම ශ්‍රී ලංකන් ප්‍රොෆෙෂනල් බොක්සර්. ජීවිතේ සතුටින් ගත කරනවා. හරිම සතුට. මොකක්ද ඔයගේ සතුටට හේතුව? සතුටට හේතුව මම මාව හරියට ප්‍රශංසා කරගන්නවා. මං හරි ආසයි මාව ලස්සනට දකින්න. ඒ කියන්නේ කවුරු මට ලස්සනයි කිව්වත් ඔයාට මාව ලස්සන නැති වෙන්න පුළුවන්. නමුත් මට ආසයි ඔයා මගේ ඇඳුමට ආස නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ ඇඳුම මට ආස නම් තරින්ද මම ඒක අඳිනවා. මං ඒක අඳින්නේ මං වෙනුවෙන් ඔයා වෙනුවෙන් නෙමෙයි. එතකොට මගේ ඉන්නවා හරි තද පවුරක්. ඒ හස්බන්ඩ්. මේ මොහොතේ කියනවනේ මගේ නැන්දම්ම ගැන. ඒක මගේ ජීවිතේට මට හස්බන්ඩ් හම්බුණා හා සමානව මම පිනක් කරලා තියෙනවා ඒ වගේ නැන්දම්ම කෙනෙක් හම්බෙන්න. Talk with Tarindu by Tarindu Welheneke Productions. අද අපිත් එක්කනවා මිසිස් ශ්‍රී ලංකන් යුරෝප් අනයිෂා ෆර්නාන්ඩෝ. අයිබෝන් තරිදු. හොඳයි ඉතින් යුරෝපය තුළ සංවිධානය වුණු නිරූපණ තරගයෙන් ජයග්‍රහණය කරලා ඇය සූදානම් මේ වෙනකොට ජාත්‍යන්තරයට යන්න. විශේෂයෙන්ම අපේ රට නියෝජනය කරමින්. අපිට මුලින්ම කියනවා දැන් යුරෝපයේ ජීවිතය කොහොමද? යුරෝපයේ ජීවිතය හරි හොඳයි. සුන්දරයි, නිදහස්. ලංකාවේ ජීවිතයට සාපේක්ෂව බලනකොට හරි නිදහස්. දැන් ලංකාවට ආවේ අවුරුදු කීයකට පස්සේද? ලංකාවට ආවේ නම් අවුරුදු 12කටත් වැඩිය පස්සේ. අවුරුදු 12කටත් වැඩිය පස්සේ තමයි මේ ලංකාවට ආවේ. තරගෙ හින්දාම. ඒ ආපු ගමන් ඔන්න අපි අනයිෂට ආර්දනා කරලා අපිත් එක්ක කතා බහ කරන්න කියලා විශේෂයෙන්ම ඇය යුරෝපයේ තුලත් සෑහෙන වැඩ කටයුතු කරන කෙනෙක් සහ විශේෂයෙන්ම ඇයගේ ව්‍යාපාර කටයුතු සාර්ථකව පවත්වාගෙන යනවා. ඒකත් එක්ක හරිම ලස්සන පෞල් ජීවිතයක් ගත කරන ගමන් ඇය දැන් සූදානම් අපේ රට නියෝජනය කරමින් යන්න ජාත්‍යන්තරයට. අපි මුලින්ම කතා කරමු දැන් කොහෙද දැන් මේ යන්න ලෑස්තිලා ඉන්නේ? මම සැප්තැම්බර් 1 වෙනිදාට මැලේසියාවට යන්න ඕන මිසිස් ඉන්ටර්නැෂනල් ග්ලෝබල් තරගය නියෝජනය කරන්න. හරි. දැන් අපි නිරූපණ තරගය පිළිබඳව සාකච්ඡා කරමු ඉදිරියේදී. විශේෂයෙන්ම දැන් ගොඩක් කල් යුරෝපයේ ජීවත් වෙච්ච කෙනෙක්ව අපිට අහන්න ගොඩක් ප්‍රශ්නක් තියෙනවා. ඒ නිසා මට මුලින්ම අහන්න කැමති මෙහෙම දැන් අවුරුදු 12කටත් පස්සේ තමයි ඔයා ලංකාවට එන්නේ. එදා ලංකාව සහ අද ලංකාව කොහොමද? හරිම වෙනස් තරිඳු. ඒ කියන්නේ පාරේ දැන් අදට මම නැවිලා දවස් 2යි. ඒ දවස් දෙකේදී මට අඳුරගන්න බැරි තරම් පාරවල් පවා වෙනස් වෙලා මම දැනට හම්බෙච්ච මිනිස්සුන්ගෙන් මට තේරුම් ගන්න පුළුවන් වුණා ඒගොල්ලන්ගේ ඇටිටියුඩ්. ඒ කියන්නේ ඒගොල්ලෝ හිතන පතන විදිහ පවා අර එදා මම අවුරුදු 12කට කලින් යනකොට වඩා මාර විදිහට වෙනස් වෙලා ඒ කියන්නේ ෂෝක්. ඒක හොඳයිද නරකයිද? හොඳයි. හොඳයි. හොඳටම හොඳයි. මේ යන විදිහට ඉස්සරහ ජෙනරේෂන් එක ගැන හරීම ලස්සන හොඳ බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. හරි. යුරෝපය තුල කොච්චර කාලයක් ජීවත් වුණාද? මම අවුරුදු 13ක් යුරෝපේ. අවුරුදු 13ක් යුරෝපේ. ඉතාලියේ. දැන් අපි දන්නවා දැන් සාමාන්‍යයෙන් ලංකාවේ ඉඳලා යුරෝපයට ගියාම අවුරුදු 12ක් ඕනේ නැහැ. අවුරුදු දෙකක් ඇද්දි ඉංග්‍රීසි මේ සිංහල අමතක වෙනවනේ. ඔයාට මේ හොඳට තාම සිංහල කතා කරන්න පුළුවන්. කවුද කියන්නේ එහෙම සිංහල අමතක? අපි දකින්න සමහරක් මේ ගැහැණු ළමයිත් එක්ක කතා කරන අවුරුද්ද විතර යනකොට මේ සිංහල අමතක යන හරි අමුතු ඔව්තාරේ දෝ එහෙමනේ කතා කරන්නේ. බලන්න ඕනේ ඒගොල්ලන්ට ඉටාලියන් ලැන්ග්වේජ් එක පුළුවන්ද කියලා. දැනට මම කතා කරන ලැන්ග්වේජ් 4ක්. ලැන්ග්වේජ් 4ක් කතා කරනවා. 4ක්. ඒ කියන්නේ මගේ එදිනෙදා ජීවිතේ මගේ දරුවොත් එක්ක මම කතා කරන ඉටාලියන් වලින්. මගේ වර්ක් වැඩ ඒ කියන්නේ බිස්නස් වැඩ ඔක්කොම වෙන්නේ ඉංග්‍රීසි වලින්. එතකොට මට සිංහල පුළුවන්, හින්දි හොඳට කතා කරන්න පුළුවන්. හින්දිත් පුළුවන්. ඔව්. දැන් කෙනෙක්ට දැන් කවුරු හරි කෙනෙක් දැන් කියබල ඔය අනයිෂා කියන්නේ බොරු එහෙම කතා කරන්න බෑ කියලා. මොකක් හරි දෙයක් අපිට කියන්න බලන්න මේ ඉතාලි වලිනුයි හින්දිනුයි. කොහොසව වලියෝ දීරයෝ. මම මොනවද කියන්න ඕන? හරි මට මෙහෙම කියන්න මෙහෙම කියන්න දැන් ඔයා කියන මට මගේ නම මෙන්න මෙයා මම ඉන්නේ මෙහෙ මගේ පවුලේ කට්ටිය මෙන්න මේ කට්ටිය. මුලින්ම අපි කියමු ඉතාලි භාෂාවෙන්. Ok, Italien, io mi chiamo Anisha Fernando, sono vivo in Italia, ho 2 figli, lei si chiama Senora Venus, mio figlio si chiama Dimitri Versot, ho un marito pugilato. Italia පුළුවන්. හින්දි? मेरा नाम Anisha Fernando.
මට මේ මොහොතේ එක පාට එන්නේ එක පාට හිත. හැබැයි හින්දි පුළුවන්. अच्छी बात करूंगी මම දන්නේ මොනවද කියන්නේ කියලා. හැබැයි මම හොඳට කතා කරනවා නමුත් එක පාට මට ඒක පැටලෙනවා. මොකද මේ අනයිෂගේ මේ තමයි පළවෙනි පොඩ්කාස්ට් එකේදී අනිවාර්යයෙන් මෙයා එක්සයිට් ලයින් මේ නිසා. මම එක්සයිටඩ්. හරි හොඳයි ඉතින්. අපි කිව්වා දැන් අනයිෂා ගොඩක් දක්ෂයි ගොඩක් දේවල්. දැන් විශේෂයෙන්ම අපි කිවිතර භාෂා 4ක් කතා කරන්න පුළුවන්. ඒ වගේම දැන් අනයිෂා යුරෝපය තුල බිස්නස් එකක් කරනවා. මොකද කරන බිස්නස් එක? මගේ බ්‍රෑන්ඩ් එකේ නම අනෆර්. අනෆර් කියන්නේ අනයිෂා ෆර්නැන්ඩෝ කියන දෙක එකතු කරලා තමයි අනෆර් කියන්නේ. ඒක ක්ලෝතින් බ්‍රෑන්ඩ් එකක්. නමුත් අපි දැන් ඉස්සරහට බලාපොරොත්තු වෙනවා ඩෙකරේෂන් සහ ඉවෙන්ට් පැත්තත් කවරේජ් කරන්න. හරි. මං ඇහුවොත් අනයිෂාගේ වයස කීයද කියන්න පුළුවන්ද? මට වයස අවුරුදු 35ක්. කෙලිම වයස කියනවනේ. ඔව් තාම කියන්න බැරි තරම් වයසක් නේ තරම්. හොඳයි ඉතින් අවුරුදු 35ක කෙනෙක් හැබැයි ඉතින් හරිම ලස්සනට තමයි ජීවිතය ගත කරනවා. මම කැමති දැනගන්න මේ පවුලේ විස්තර කොහොමද කියලා. මගේ පවුලේ මගේ උපන් පවුලේ අම්මා තාත්තා අක්කා සහ මල්ලි ඒගොල්ලෝ හැම කෙනෙක්ම ලංකාවේ ජීවත් වෙන්නේ. මගේ මම හදාගත්ත පවුලේ මගේ හස්බන්ඩ් දුව සහ පුතා. මගේ දුවට වයස අවුරුදු 11යි. එයාගේ නම සෙනෝරා වීනස්. මම ඉතාලියෙන් කිව්වා වගේ. පුතාගේ වයස අවුරුදු 6යි. එයාගේ නම දිමිත්‍රි වෙර්සුස්. මගේ හස්බන්ඩ් ගැන කිව්වොත් එයා තමයි යුරෝප් වල ඉන්න එකම ශ්‍රී ලංකන් ප්‍රොෆෙෂනල් බොක්සර්. නියමයිනේ. ෂා Google එකේ සර්ච් කරද්දී පවා තියෙන එකම නම එර්මස් ෆර්නැන්ඩෝ. හොඳයි ඉතින් මම හිතන්නේ ඒ ශේෂ්ත්‍රය කට්ටිය අනිවාර්යයෙන්ම හො දන්නව ඇති. ඒ කියන්නේ ගොඩක් ශ්‍රී ලංකාව ඇතුළත අපි වඳුරනවා අඩුයි. ඒ කියන්නේ දැන් මේ අවුරුදු 13කට පස්සේ පොඩි කාලේදී ලංකාවෙන් ගිහිල්ලා මේනේ ආවේ. එතකොට අපිව දැකලා තියෙන හුඟක් කට්ටිය දන්නේ සෝෂල් මීඩියා වල ඉන්නේ තරින්ද. එතකොට ඒගොල්ලෝ දකින්න මමයි ඇත්ත මගේ ජීවිතේ මමයි කියන්නේ හාත්පසින්ම දැන් අපිත් දැන් අනයිෂ මුලින්ම දකින්න Instagram එකේ. දැන් මේ ඉන්න අනයිෂව Instagram එකේ සර්ච් කරලා බලන්න ගියොත් එimhe ඔයාලත් පුදුම වේවි මේ මෙයාද. හරිම අපූර්ව ලස්සන ෆොටෝස් ගොඩක් තියෙනවා. මේ කියන්නේ හරිම ලස්සනයිනේ. ඒක තරින්ද මෙහෙමයි. දැන් හුඟක් අය මට කියන්නේ ඔයා තනිකර ෆොටෝ ෂූට්ස් නැහැ. ඕක තමයි මගේ ජීවිතය. දැන් මේ විදියට තමයි මම එළියට යන්නේ. එතකොට ඔයා හිතන්නකෝ ලස්සන තැනක් දැක්කයි කියලා. මගේ ඔයා දන්නා මගේ ෆොටෝග්‍රාෆර් කවුද කියලා? කවුද? එතන ඉන්න හස්බන්ඩ් හරි දුව හරි. හස්බන්ඩ් හරි දුව හරි ෆොටෝග්‍රාෆර්. දැන් අනිත් අය හැමෝම හිතන්නේ මම මේක පේ කරලා මේකප් වෙනම කරලා වෙනම කොස්ටියුම් කරලා එහෙම නෙමෙයි. යන තැන ලස්සන නම් ලොකේෂන් ලස්සන මට හිතෙනවා නම් ඒක මට චුට්ටක් ආසයි කියලා එතන. මම ඉතින් ෆොටෝ එකක් කරන් අප්ලෝඩ් කරනවා. තප්පර දෙකයි ඔකට යන්නේ. ජීවිතේ සතුටින් ගත කරනවා. හරිම සතුට. මොකද්ද ඔයගේ සතුටට හේතුව? සතුටට හේතුව මම මාව හරියට ප්‍රශංසා කරගන්න. මම හරි ආසයි මාව ලස්සනට දකින්න. ඒ කියන්නේ කවුරු මට ලස්සනයි කිව්වත් ඔයාට මාව ලස්සන නැති වෙන්න පුළුවන්. නමුත් මට ආසයි ඔයා මගේ ඇඳුමට ආස නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ ඇඳුම මට ආස නම් තරින්ද මම ඒක අඳිනවා. මම ඒක අඳින්නේ මං වෙනුවෙන් ඔයා වෙනුවෙන් නෙමෙයි. එතකොට මගේ ඉන්නවා හරි තද පවුරක්. ඒ හස්බන්ඩ්. ඒ කියන්නේ එක වෙලාවකට තාත්තා කෙනෙක් එක වෙලාවකට බයිනවා මාර විදිහට මගේ මේ හිතන්න එපා එක වෙලාවකට මම මානසිකව මාර විදිහට වැටෙනවා. ඒ වැටෙන වෙලාවේ මට කියන්නේ එකම දෙයයි ඔයා බලන්න ඔයා ආපු ගමන. ඔයා කරපු දේ. එතකොට ඇයි ඔයා අද මේ පොඩි දෙයට මෙච්චර මානසිකව වැටෙන්නේ? එතකොට ඉතින් අර හේතුවක් නෑ මට දුක කියන්න කෙනෙක් නෑ. එතකොට මං හයි වෙනවා. හස්බන්ඩ්ගේ ජීවිතේට කොච්චර දැනනවද? එයා තමයි ඉතින් හැමදේම. වෙන කිසිම ලොකු ආදරයක් තියෙනවනේ. ආදරය ගෞරවය වඳින්න පුළුවන්. මෙහෙම නිදහසේ ජීවත් වෙන්නේ ආස්දේවල් කරන්නේ හස්බන්ඩ් දීලා දෙන නිදහස නිසානේ. හස්බන්ඩ් ජීවිතේ කැප කරලා මට ජීවිතයක් දුන්නා. හස්බන්ඩ් කැප කළ ජීවිතයක් දුන්නා. ඔව් එයාගේ නිින්ද කැප කරනවා එයාගේ මහන්සිය. ඔයාට හිතා ගන්න බෑ තරින්දු අපේ ජීවිතේ බැලන්ස් වෙන හැටි. මොකද අපි 4 දෙනා විතරනේ ගෙදර ඉන්නේ. මට උදව් කරන්න මගේ අම්මලා තාත්තලා නැහැ. මගේ හස්බන්ඩ්ගේ හරීම මේ මොහොතේ කියනවා මගේ නැන්දම්මා ගැන. ඒක මගේ ජීවිතේට මට හස්බන්ඩ් හම්බුණා හා සමානව මම පිනක් කරලා තියෙනවා ඒ වගේ නැන්දම්ම කෙනෙක් හම්බෙන්න. ඒ කියන්නේ ඒක මාරයි තරින්දු. හැමතිස්සෙම මාව තේරුම් ගත්ත හැබැයි උදව්වට ගන්න හැම. එයාගේ ජීවිතේ එයාට තියෙනවා ජීවිතේ මට ඕනේ නැහැ ළමයි බලන්න නැණි කෙනෙක්ව. මට ඕන ළමයින්ට ආච්චි අම්මා කෙනෙක්. මට අම්මා කෙනෙක්. එතකොට මම කවදාවත් මගේ දේවල් හින්දා මං කාටවත් වදයක් වුන්නේ නැහැ. ඒක ඉතින් මාව දාන්න ළඟින් ආශ්‍රය කරන හැම කෙනාම දන්නවා. එතකොට ඒ හැම දෙයත් එක්ක බැලන්ස් කරලා ජීවත් වෙන එක තමයි මං කියවර මෙයා දුක් විඳලා මට ජීවිතය දෙනවා කියලා.
එනේ මම ෆිසිකලි දකිද්දි හරි හැමෝම කියන්නේ ඔයාගේ ජීවිතේට අපි හරි ආසයි. ඔයාගේ වගේ ජීවිතයක් හම්බෙන්න අපි ප්‍රාර්ථනා කරනවා. හැබැයි මේ ජීවිතේ මේ විදිහට ඔයා ඉස්සරහා ඉඳන් ඉන්න behind the scene ගොඩක් තියෙනවා. අනිවාර්යයෙන්ම අපි ඒක අනයිෂට ආර්දනා කරේ. ඉතින් ඇය හරිම සාර්ථක ජීවිතයක් ගත කරන සහ ගොඩක් ධනාත්මක අදහස් වලින් පිරිච්ච නිසා තමයි අපි යාට ආර්දනා කරේ ඇයගේ කතාව සමජ්ජ කරන්න. දැන් අපි දන්නවා දැන් යුරෝපේ විශේෂයෙන්ම දැන් ලංකාවෙත් එක්ක ගොඩක් කටයුතු කරන සහ පිටට ගත්තම ගොඩක් දෙනෙක් මේ වෙනකොට තමන්ගේ මුහුණ තමන්ගේ ඇඟ වෙනස් කරගන්න සෑහෙන උත්සාහ කරනවා. දැන් මේ ට්‍රෙන්ඩ් එක ටික ලංකාවටත් එනවා. දැන් කෙනෙක් හොත්තේම දැන් අනයිෂ අවුරුදු 12ක් ඉන්නේ යුරෝපේනේ. දැන් අනයිෂගේ ලිප්ස් හදලා ඇති, ඇඟ හදලා ඇති, ඔයා වෙනස් කරන් වෙන්නේ නැති කියලා හොර කිව්වොත් එහෙම අනයිෂ වෙනස් කරලා තියනවද? ඒකනේ මම ඔයාලට මෙහෙම කියන්නේ. හරිද? දැන් මගේ අම්මා දැන් කවුරු හරි දන්නවනම් හැමදාම කියන්නේ අම්මෝ අම්මයි කටමයි වට තියෙන්නේ. අම්මගේ ඇස් දෙකමයි, අම්මගේ ෆීචර්ස්මයි. මේ දේවල් වලට මම ආදරේ තරිදෝ. මම මගේ නහය ඇදයි. එතකොට මේ නහය හදන්න මම ආස නැහැ. මගේ අම්මගෙත් නහය ඇදයි. මේ නහය මම තව ඉස්සරහට මොන ටයිටල් එක වින් කරා මොන වුණත් මේ නහය සදාට මෙහිම. හුඟක් අය ඉතින් කමෙන්ට් දානවා මට ඩිරෙක්ට් කියලා නැහැ. නමුත් මට ආරංචි මාර්ග වලින් එනවා. හුඟක් අය කියනවනේ මම ෆේක්. මම 100%ක් ෆේක්ලු. මම හදලාලු. බොටොක්ස් ෆිලර්ස් මම දන්නේ නැති දේවල් හුඟක්. මම අහන්නේ ඉතින් thank you. මම කියන්නේ thank you. මොකද මම කරලා නැත්තත් ඒ දේවල් තන්ට ඔයාට මාව පේනවා නම් එහෙමනම් මම කොච්චර මම ඉන්ජෙක්ෂන් ගහලාලු මම දන්නේ මේ රටේ নানা ප්‍රකාර දේවල් කියලා තියෙනවා. නමුත් ඉතින් මේ nails fake nails දාලා තියෙනවා. ඒ සාමාන්‍යයෙන් ඕනේ හැලලා කරන දෙයක් නෙවෙයි. ඔව් මොකද බබාලා හම්බුනාට පස්සේ nails ඔක්කොම damage වෙන්න ගත්තා. ඉතින් මම nails කරනවා. ඒක මගේ personality එකට ලේසි හින්දා හොඳ හින්දා. ඒ අරන්නේ කිසිම දෙයක් ෆේක් නෑ. ඔරිජිනල් අනයිෂ. 100% ඕන තැනක බැලුව හැකි මම. හරි. දැන් කෙනෙකුට ඇයි ඔයාට එහෙම වෙනස් වෙන්න හිතුනේ නැත්තේ කියලා දැන් ඔයා දැන් විශේෂයෙන්ම ගැහැණු ළමෙක් කියන්නේ නැති දෙයක් ඔයා කිව්වා. මගේ නහය පොඩ්ඩක් ඇදයි කියලා. දැන් ඔක සාමාන්‍යයෙන් කෙනෙක් කියන්නේ නැහනේ. කෙනෙක් ඔක මූණටකොත් හරිම දුක හිතෙනවා. එයා ජීවිතේ කඩාන වැටෙන එහෙම දෙයක් කෙනෙක් කියද්දි. හැබැයි ඔයා ඒක හරිම ආඩම්බරේ මගේ අම්මගේ නහය ඇදයි මගේත් නහය ඇදයි කියලා කිව්වා. ඒක හරිම මේ පුදුමාකාර එක්සර්සයිස් කරනවා තරිද මම ඒක හරි ආසයි මම ජීවිතේ එක කාලයක් තිබ්බ තරිද මම ඩිෆෙක්ට් හින්දා මම්මව හංගගත්තා හැබැයි මට ඩිෆෙක්ට් වලට ආදරේ කරන්න ගත්තාම තේරුණා මම කොච්චරනම් වැලියබල් කෙනෙක්ද දැන් මේ මගේ හැමේ ඇත්ත පාට මම කිසිම දවසක කිසිම කෙනෙක්ගෙන් කිසිම බ්‍රෑන්ඩ් එකකින් වයිට්නින් කියලා කිසිම දෙයක් කරලා නැහැ මට ආස මගේ උපතින් හම්බෙච්ච හැම දෙයක්ම තව වැඩි එක ඉන්ජෙක්ෂන් එකක් ගහලා නැහැ ජීවිතේට නැහැ ජීවිතේටවත් නැහැ ගහන්නෙත් නැහැ ඔයා තව අවුරුදු 5කින් අපි හම්බෙන්නේ අනිවාර්යයෙන්ම හම්බ වෙනවා එතකොටත් ඔයා බලන්න වයසට යයි රැලි වැටේ ඒත් මං ආදරේ මට හොඳයි දැන් අපි කතා කරමු වාගේ ජාත්‍යන්තර නිරූපණ තරගය පිළිබඳව දැන් අපි දැක්කා යුරෝපය තුල හරිම ලස්සනට පැවතුණා ඔයාලගේ ඒ තරගය විශේෂයෙන්ම දැන් ඔයාලා ඉන්නේ යුරෝපේ ඔයාලට ශ්‍රී ලාංකික විදියට සහභාගී වෙන්න පුළුවන් නිරූපණ තරග සාමාන්‍යයෙන් ඒ රට තුල සංවිධානය කරන හරිම අඩුයි නැත්තර ඒ අතරින් ඔයාලට අවස්ථාව හම්බ වෙනවා නිරූපණ තරගයට සහභාගී වෙන්න ඒ තරග ගැන කතා කරොත් අපිට හුඟක් දැන් මෙහි තියෙන තරගත් එක්ක බලනකොට තරිදු අපිට එහි තියෙන ෆැසිලිටිස් හරි අඩුයි. නමුත් ඒ තියෙන ඒ වටපිටාව අපසරිය තුළ මම හිතන්නේ උද්දිම ඖෂධි සිල්වා එයා මතක් ගන්න ඕන මගේ නැෂනල් ඩිරෙක්ටර්. අනිවාර්යයෙන්. එයාගේ කැපකිරීම එයාගේ හයිය හරි විදිහට එයා පාවිච්චි කරා. ඒ හරිම ක්වොලිටි එකට වැඩේ කරන්නේ. හරිම ක්වොලිටි. ඒ කියන්නේ ඔයාලට දැන් වීඩියෝස් පවා බලපුවහන් තේරෙයි ඒ දීපු දෙයට අපිට වටිනාකමක් දුන්නා. ඒ කියන්නේ අපිට තව කෙනෙක්ට පෙන්නනා මේක තමයි මගේ පැජන්ට් එක. මේකට තමයි අපි ලෑස්ති උනේ. ඒ කියන්නේ ඒ වගේ එයා හරි විදිහට ඒ දේවල් ඔක්කොම මැනේජ් කරා. අනිත් එක ඒකට සහභාගී වුණා ජජ්ලා විදිහට රෆෙලා ෆර්නැන්ඩෝ ශ්‍රී ලංකාවේ යොරේනි තව ක්‍රිස්ටල් සලෝන්ස් නේචර්ස් හසිනි ගුණසේකර ඒ වගේම හරින්දි ලියනගේ නවලිය පත්තරේ. ඉතින් ඒ වගේ කියන්නේ හැම ක්ෂේත්‍රයක්ම ආවරණය වෙන විදිහට තමයි ආ එක කටයුතු කරලා තිබෙන්නේ. මට හිතෙන හැටියට සමහර කෙනෙක්ට ඩිෆෙක්ට් තියෙන්න පුළුවන්. අපි හැමෝටම එහෙමනේ. ඒ කියන්නේ ඔයා හොඳ දෙයක් කරත් කොච්චර කෙනෙක් කොච්චර එෆර්ට් එකක් දාලා ඒ දේ කරත් එක ක්‍රවුන් එකයි හම්බෙන්නේ. 11 12 දෙනෙක් හිටියත් එක්කෙනාට එතකොට දෙවනියා තුන්වෙනියා ඉතින් හුඟක් දේවල් නොලැබීම වෙනුවෙන් ඒගොල්ලෝ කතා කරනවා.
නමුත් ඉතින් බලන ඕන කෙනෙක්ට පේනවා ඒ තරගේ හරිම ලස්සනට සංවිධානය වුණා. මට මේ ටයිටල්ස් 4ක් හම්බුණා. 4ක් මොනවද 4? Best Smile, Best Face, Photogenic Congeniality. අපේ සුපතු. Thanks. හරිද. ඔය විදිහට ජාතික තරගයේ යුරෝපීය පැහැතල අවසන් වෙනවා. දැන් ඇය සූදානම් අපේ රටේ නම නියෝජනය කරන අපේ රට නියෝජනය කරමින් යන්න ජාත්‍යන්තරයට. කවද තරගයේ තියෙන්නේ සූදානම්ද වැඩේට? සූදානම්. ෆිසිකලි සූදානම්. මෙන්ටලි තා පොඩ්ඩක්. ඒකත් හරියයි අනිවාර්යයෙන්. හරියයි. තාම මේ ලංකාවට ඒම සහ මේ පරිසරයේ ඒ දේවල් එක්ක චූටි ඩවුට් එකක් තියෙනවා. ඔය සහභාගී වෙන ජාත්‍යන්තර තරගය මොකද්ද? Mrs International Global. 2025 මැලේසියාවේ කොලාලම්පූර් වල තියෙන්නේ. ඒක සැප්තැම්බර් 1 වෙනිදා ඉඳන් 7 වෙනිදා වෙනකන් තියෙනවා. 7 වෙනිදා තමයි ෆිනාලේ. හොඳයි. ඉතින් අනයිෂා ඔයා සෝෂල් මීඩියාස් වල Instagram විතර දින්නේ? ඔව්. Instagram, Facebook. හොඳ ඉතින් සර්ච් කරලා බලන්න. ඒ හරිම ලස්සන තරගය සහ සූදානම් ලෑස්තිලා ඉන්න විශේෂයෙන්ම අය තරගයට සහභාගී පස්සේ අපිටත් ඇයට උදව් කරන්න අවස්ථාවක් ලැබෙවි. ඒ වෙලාවේදී අපි අනිවාර්යයෙන්ම අනයිෂාට අපි මේ ජාත්‍යන්තර කිලෝ ජයග්‍රහණය කරන්න අවශ්‍ය කරන උදව්ව සහයෝගය දෙන්න අනිවාර්යයෙන් වැඩ කටයුතු කරමු. දැන් ප්‍රෝග්‍රෑම් ඉවර නැහැ. තව ගොඩක් දේවල් අහන්න තියෙනවා. දැන් විශේෂයෙන්ම දැන් තව දෙයක් තමයි දැන් ඔයා යුරෝපයේ ජීවත් වෙන අවුරුදු 12ක් පුරාවටම දැන් ශක්තිමත් සැමියෙක් ඉන්නවා. සහ දරුවෝ දෙන්නෙක් ඉන්නවා. පවුල ඇතුලේ හරිම සැහැල්ලුවෙන් ලේසියෙන් ශක්තිමත් ගමනක් යනවනේ. කෙනෙක් ඇහුවොත් එimhe ඔයාගේ ජීවිතේ පවුල් ජීවිතේ සාර්ථකතර මොකද්ද හේතුව කියලා? පවුල් ජීවිතේ මෙහිමයි තනියදෝ. දැන් අපි හැමෝටම හැමදේම අර සොමට ඒ ජීවිතය යන්නේ. අපෙත් තියෙන උන තරම් ප්‍රශ්න, අපෙත් තියෙන හැල හැප්පීම්. නමුත් අවසානයේදී මම දන්නවා කොච්චර මොන දේ වුණත් මට ගෙදර ඉන්නව හයිය. දැන් උදාහරණයකට තරින්ද මම හුඟක් ගේ ඇත්තට තමයි වර්ක්අවුට් කරන්නේ. මට ජිම් එකට ගිහිල්ලා කරනවා. නමුත් වැඩිපුර මගේ ආසාව තියෙන ගෙදර ඉඳන්. එතකොට මම දාඩිය දාගෙන ඕක කරනකොට පුතා ඇවිල්ලා මට කියන අම්මේ වතුර ටිකක් එයා ඉතාලි භාෂාවෙන් කියන්නේ වතුර ටිකක් බීලා ආයෙ පටන් ගන්න. එතකොට මගේ දුව ඇවිල්ලා කියන අම්මේ මට පුළුවන්. ඔය අමා හයි අයිනේ අම්මේ. ඔයා බලන්නකෝ ලස්සනට ඇවිදිනවනේ. ඒ කියන්නේ මට වැටෙන්න වෙලාවක් නැහැ තරින්ද. කවුරුම හරි කෙනෙක් මාව උස්සලා ගන්නවා. ඒ කියන්නේ සමහර වෙලාවට වචනේ ඒ කියන්නේ ඒක ෆිසිකලි මට දෙන දෙයක් නෙමෙයි. මට කිසි දෙයක් මෙහෙම දෙන්නේ නැහැ. නමුත් ඒක පොඩි දෙයක් කියනවා. ඒ කියන දේ මට හරියට හිතට වදිනවා. හරි. කෙනෙක්ට ඔයාලට කියන්න පුළුවන් වුණොත් කොහොමද එහෙම සාර්ථකව ගත කරන්න කියලා? දෙන්න තියෙන උපදෙස් මොකද ඔයාලට? ඔයාගේ ජීවිතය ඇසුරින්. ඔයා එක තැනක් එක තීරණයක් ගත්තා නම් ඔයා ඒ තීරණය ගන්න ඕන හිතලා බලන්න. ඒ තීරණය කිසිම දවසක ආපස්සට හැරෙන්න බෑ. ඔයා හිතන්නකෝ ඔයා බෝට් එකකට නැග්ගයි කියලා තනින්ද. ඔයා කොහොම හරි අමාරුවෙන් හබල් ගන්න. සමහර තැන්වල කුණාටු වේ. හැබැයි ඔයා දැනගන්න ඔයා යන ඩෙස්ටිනේෂන් එක. අවසානයේ දැනගෙන ඔයා හබල් ගන්න ගත්තොත් ඔයා මොන ක්‍රමයකට හරි වාතන්ට යනවා. මම හබල් ගන්න ගත්තා. අවුරුදු 15කට කලින්. මම මෙරිකල් අවුරුදු 14ක් ඉවරයි. එතකොට ඒ ගත්ත තීරණේ සමහර වෙලාවට අපි මේ අවුරුදු 14ට තනින්දු මම හිතන්නේ 1500 පාරක් විතර වගේ ඩිවෝස් වෙන්න හිතලා තියෙනවා. ඩිවෝස් වෙනවා. ඩිවෝස් වෙන. එතකොට කොහොමද ඩිවෝස් වෙන්නේ? ලංකාවට යන්න ඕනේ. ඩිවෝස් නෑ ඕනේ කොහොමද? ඉතින් හරි ෂෝක් එක. හිතලා බලන්න. ඒතර අනයිෂා දැන් ඔයාට ඔයාගේ ජීවිතේ කඩාවැටීම් තියෙනවද? ගොඩක්. ඒ තැනද මොනවද කරේ? කඩාවැටීම් අනිත් අය වැට්ටවින් කකුලෙන් ඇද්දී මන් නැති තැන හුඟක් දේවල් කතා කරේ මා ඒවා මට කේලම් විදිහට මං කරන්නේ තනින්ද දැන් හරිම ලේසි වැඩක්. කාලෙත් එක මං තේරුම් ගත්ත මුලින් අයින් කරන්න ඕන මගේ හේටර්ස්ලා තරහකාරයෝ නෙමෙයි. ඒගොල්ලෝ කතා කරන මගේ පිටිපස්සේ ඉඳන් කතා කරන දේවල් මට ඇවිලා කියන්නේ. ඒ කියන්නේ මැද්දින්න කෙනා ඒ කෙනාව අයින් කරන්න ඕන. මොකද මම අරගොල්ලොත් එක මට ඩිරෙක්ට් කතාවක් නැහැනේ. මගේ හිත රිද්දන්නනේ ඔයා මට ඒ දේ කියන්නේ තරිද? ඔයා මට ආදරෙයි නම් ඔයා කවදාවත් මගේ හිතට අර බර දෙන්නේ නැහැ. තේරෙනවද? එතකොට මං මුලින්ම තේරුම් ගත්ත මං අයින් කරනවා ළඟින් ඉඳන් මාව රිද්දන කට්ටිය. අයින් කරා. ඊළඟට මං කේලමක් කියන කෙනෙක්ට කියන්න හිතන් ඉන්න කෙනෙක්ටත් කියන්නේ මට කේලම් කියන්න එපා. මට අනිත් අය මං ගැන මොන විදිහට දකින්නේ මාව කොයි විදිහට ප්‍රශංසා කරන්නේ මාව කොයි විදිහට පාච්චල් කරන්නේ මට වැඩක් නැහැ. ඔයාට මට ඩිරෙක්ට් කතා කරන්න පුළුවන් කියන්නේ ඔයාට ඒක ප්‍රිවිලේජ් එකක් තරින්ද. මොකද ඒක පුළුවන් මං ගැන හරියට ලොකුකමට කතා කරනවා තරින්ද. මොකද මං ගාව ඉන්නේ පොඩි පිරිසයි. මට 1000ක් දෙනා ඕනේ
17 දෙනාගේ ප්‍රශංසා ඒ දේවල් මට වැඩක් නැහැ. ඔයා මාත් එක්ක මගේ කන්ටැක්ට්ස් තියන් මාත් එක්ක කතා කරනවා කියන එකම ඔයාගේ ප්‍රිවිලේජ් එක. හැබැයි හුඟක් අයට ඒ ප්‍රිවිලේජ් එක නැහැ. වාට සහන යාළුවෝ අඩුයිනේ. අඩු. නැති තරම්. නැත්තම්. හැබැයි මම හැමෝත් එක්කම හරි සුහදශීලී. කතා කරනවා. ජීවිතේ පළවෙනි තැන තියෙන්නේ පවුලට. පවුල. සැමියට සහ දරුවෝ දෙන්නට. එකම දේ. හොඳයි ඉතින් අනයිෂා තමන්ගේ ජීවිතේ යුරෝපයේ සාර්ථක ගත කරත් එයාගේ හීන හැබෑ කරන් සහන උත්සාහ කරන නිසාවෙන් තමයි යුරෝපය තුළ සංවිධානය වෙච්ච තරගයට සහභාගී වෙලා ඒක ජයග්‍රහණය කළා. දැන් එයා සූදානම් සිටිනවා ජාත්‍යන්තර නිරූපණ තරගය සඳහා සහභාගී වෙන්න යන්න. අවසාන වශයෙන් අනීෂා හීන දිරන්න බලන් ඉන්න කෙනෙක්ට ඔයාලා මොනවද කියන්න තියෙන්නේ? කවදාවත් ඔයාව අඩුතක්සේරු කරන්න දෙන්න එපා. ඔයා උදේ නැගිටලා ඒ ඉන්න විදිහෙන්ම ඔයා යන්න කණ්ණාඩිය ගාවට. ගිහිල්ලා බලන්න ඒ රිෆ්ලෙක්ට් වෙන කෙනා ඔයාට කියන්නේ මොනවද? ඒ කෙනා කියනවනම් අපෝ ඔයා කැතයි. ඔයාට කිසි හයියක් නැහැ කියලා ඔයා දැනගන්න ඒ දෙන්නේ නැහැ. මම මීට වඩා මොකද මම ඒ දෙක කරපු කෙනෙක්. මගේ ඉස්සරහෙන් මම දැක්කා ඒ කෙනා කවදාවත් මට ලස්සනයි කිව්ව නැති කෙනෙක් හිටියා. හැබැයි නෑ මං එයාවත් පරාද කරා. එතකොට දැන් මං යන හැමතැනම කණ්ණාඩියකින් හරි දකිනකොට අම්මෝ මාර ලස්සනයි. ඔයා මාර ජීවිතේ දිනලානේ. මං විහිළුවට වගේ අපේ අම්මට කිව්වා ඒ අවුරුදු 20 දී ලංකාවේ යනකොට අම්මේ මම ලංකාවට එන්නේ බබාලා දෙන්නෙක් අරගෙන අවුරුදු 10 ඒක විහිළුවට කිව්ව කතාව. අවුරුදු 10කට පස්සේ ක්වීන් කෙනෙක් වෙලා. ඒක එදා මම විහිළුවට කිව්වට කාලෙත් එක්ක මට ඔයක ඔළුවේ මාර විදිහට හැදුනා. ඒ කියන්නේ යන්නම් වාලේ මට බෑ මගේ අම්මලාව දකින්න. මොකද මම ලංකාවෙන් එනකොට තරිඳු දවල් 11ට නැගිටිනවා කියනකො මගේ අම්මා එනවා කිරි එකක් අරගෙන උඩ පෙන දාලා. ඒ කියන්නේ මං ඉච්චර අර බබා විදියට හැදිච්ච බබෙක්. දුවෙක්. එතකොට මට ඕන උන්නේ නැහැ ඒකේ නාම ආයේ එකම රිපීට් එක නෑ. මම ඇතුළෙන් මගේ තිබ්බ හීනවල හිටපු ගෑනු කෙනා හරිම හයියයි. හරිම ඒ කියන්නේ ඒ කෙනාට වැඩක් නෑ. මට හිතුණොතින් දෙයක් කරන්න මං කරන්න ඕන. ඒ දෙයින් මං සක්සස් වෙයිද නැති වෙයිද මං හරි ආසයි රිස්ක් එකට. ඉතින් දැන් මට හිතෙනවා හරි. මං හැම කෙනාටම කියන්නේ අම්මා කෙනෙක් වීමවත්, ගැහණියෙක් වීමවත්, බිරිඳක් වීමවත් Tamanට තමන්ව නැති වෙන දෙයක් නෙමෙයි. ඒකම තමා පිරිමි පාර්ශවයට. Tamanට ඕන තරම් පවුලක් වෙලා රෙස්පොන්සිබිලිටිස් එයි හරි වදයක්. ඇත්තටම හරි අමාරුයි. ඒ කියන්නේ සමහරලාට මට හිතෙනවා මට මේ සද්දබත් දෙපා මට තනි වෙන්න ඕනේ. හැබැයි බෑ. ඒත් ඒක ජීවිතේ හයියක් කරගත්තොත් හරිදෝ. මොකද ඒක අද තියෙන වදේ සමහරට හෙට ඔයාට හරි පන්නරයක් ජීවිතේට. මං අද නිදි මරපු එක මං දන්න මට හෙට හරිම හයියක්. මං කියන්නේ කාටවත් ඔයගොල්ලන්ව අඩුක්සේරු කරන්න දෙන්න එපා. එහෙම කරන අයව ඒ කෙනා කොච්චර වාට බැඳීමකින් හයියක් වුණත් කවදාවත් ඔයා වෙලාවක් දෙනවා නම් කෙනෙක්ට ඒ කෙනා එක වෙලාව පාවිච්චි කරන්න දන්නේ නැති කෙනෙක්ට ඔයා වෙලාව දෙන්න එපා. ඔයා කතා කරන්න වචනයක් හරි කතා කරන්න ඕන ඒ කෙනාගෙන් හරි ආත්මාර්ථකාමී. නමුත් අපි හැමෝටම තියෙන give and take. ඔයාට මං දෙනවා. ඔයා මට දෙන්නේ නැත්නම් ඇයි මට ආව මගේ ජීවිතේට? මං ඔයා වෙනුවෙන් බලන් ඉන්නවා. හැබැයි ඔයාට නෑ මට විනාඩි 5ක්. ඔයා වෙයි මට ජීවිතේට. ඉතින් මං කියන්නේ ඒ වගේ අයව අයින් කරලා ජීවිතේ ඉස්සරහට යන්න හයියක් වෙන කට්ටියව කවදාවත් දනබුවෙක් වෙන්න බය වෙන්න එපා. තනියම ඔයාට සමනලෙක් වෙන්න ඕන නම්. තේන. ඒ කියන්නේ ඔයාට කවදා නිල් පාට සමනලෙක් වෙන්න බෑ. ඔයා අර ස්ටේජ් දෙකම පහු කරන් ආවේ නැත්තම්. ඔයා කැත අනිත් අය ඔයාව පිළිකුල් කරන දනබුවෙක් වෙන්න ඕන. ඊට පස්සේ ඔයා කෝෂයක් හදාගෙන ඔයාම ට්‍රාන්ස්ෆෝම් කරගන්න ඕන. ඊට පස්සේ ලස්සනට සමනලෙක් වගේ පියාඹනකොට හැමෝම හරි ආසයි වට. හැබැයි ඔයා මතක තියාගන්න ඔයා දනබුවා කාලේ ඔයාව අයින් කරපු කට්ටියව. ඔයා දනබුවා කාලේ අයින් කරපු කට්ටියව සමනලයටත් එපා. ඕවා තමයි ඉතින් මගේ ජීවිතේ කියන්න තියෙන දේවල්. මම දැන් හරිම ලස්සනට උදාහරණ අරගෙන හරිම ලස්සනට කතා කිව්වේ හැබැයි. හොඳයි ඉතින් මේ ඉන්නේ අනයිෂා ෆර්නාන්ඩෝ. ඉතින් ඇය සූදානම් ජාත්‍යන්තර තරග සඳහා සහභාගී වෙන අපේ රට නියෝජනය කරමින් අපි අර සුබපතනවා. ඇය බලාපොරොත්තු වෙන ඒ කිරුළ ජයග්‍රහණය කරන නැවතත් ලංකාවට ලැබෙන කියලා අපි සූදානම්. ඇය ජයග්‍රහණය කරාට පස්සේ ඇගේ තරගය ගැන කතා බහ කරන්න. ඉතින් බොහොම ස්තුතියි එහෙනම්. ගොඩක් ස්තුතියි මට මේ පුටුවට ආරාධනා කරාට. ඒක ඇත්තටම මමත් හරිම ආසාවෙන් ආපු වැඩසටහනක්.
ඒක ඕන එකක් මට. thank you. thank you so much. ඔයාගේ බිස්නස් එක ඔයාගේ ඉවෙන්ට් එක ප්‍රොමෝට් කරගන්න වීඩියෝ එකක් කරගන්න අපිට කතා කරන්න 076 802 25 88 මම තරිඳු වෙල්හෙනගේ